ආයිබෝවන් පුංචි දුවේ පුතේ. ඔන්න අද මම ඔයාලට කියන්නේ කළුවා මාරපන ගියා වගේ කියන ප්‍රස්තාව පිරලා හැදුන හැටි ගැන. ඔන්න රත්නපුරට ආසන්න එක්තරා ගමක ප්‍රභූ පවුලක කළුවා කියලා සේවකයෙක් හිටියලු. ඉතින් මේ කළුවා කියන්නේ ටිකක් විතර මෝඩ මිනිස්සෙක්. මේ ප්‍රභූ පවුලේ ස්වාමියාට දවසක් ඕනේ වුණාලු එයාගේ බිරිඳගේ ගම වන මාරපනට පණිවිඩයක් යවන්න. ඉතින් මේ ප්‍රභූ ස්වාමියා කළුවට කිව්වලු කළුවෝ උඹ අද මාරපන ගිහින් එන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ මේ ප්‍රභූ ස්වාමියා තමන්ගේ වැඩපළවල යෙදුනලු. ටික වෙලාවක් යනකොට මේ කළුවා පේන්න හිටියේ නැල්ලු. ගෙදර දොර හරි කුඹරේ වැඩට හරි යන්න ඇති කියලා හිතපු මේ ප්‍රභූ ස්වාමියා කළුවා එනකන් දවසම මග බලාගෙන හිටියලු. දවල් කෑම වේල පහ වුණත් කළුවා ආවේ නැල්ලු. ඔන්න ඉතින් හවස් වෙද්දි කළුවා එනවා දැකපු මේ ප්‍රභූ ස්වාමියා මෙහෙම ඇහුවලු. උඹ අද කොහෙද ගියේ? එතකොටම කළුවා කිව්වලු මම මාරපන ගියා කියලා. උඹ හරි මිනිහෙක් තමයි. දැන් ඉතින් ඔබ මාරපන ගිහින් මොනවද කිව්වේ කියලා අහද්දී කළුවා කිව්වලු අද මාරපන ගිහින් එන්න ඕනේ කීව නිසා මම ගිහින් ආවා කියලා. අන්න එදා ඉඳන් තමයි දුවේ පුතේ මෙන්න මේ කිසිම ප්‍රයෝජනයකට නැති වැඩක් සිදු කිරීම ඇඟවීමට කළුවා මාරපන ගියා වගේ කියන ප්‍රස්තාව පිරුල අපේ ජන සමාජයේ පාවිච්චි කරන්න පටන් ගත්තේ.